කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න ඉතින් මං කිව්වා වගේම අද මදුගේ වෙඩින් එක. උදේ 10ට තිබුණ නැකතට මදු සිහින එක්ක විවාහ වුණා. ඔන්න දැන් මදු සිහින එක්ක තමයි අලුතෙන් ජීවිතේ පටන් ගත්තේ. සිහින කියන්නේ හොඳ හැඩිදෙඩි කොල්ලෙක්. අවුරුදු කීපයකට කලින් දෙන්න අඳුනගෙන ආදරය කරලා විවාහ වුණේ. මදු වගේ අහිංසක ලස්සන කෙල්ලෙකුට ලැබෙන්න හොඳම විදිය තරණයක් තමයි මේ සිහින. හවස් වුණා. ලස්සනට හැමදේම සිද්ධ වුණා. ආපු යාළුවෝ නෑදෑයෝ ඔක්කොම ජොඩුව වහනට දාලා පිටත් කරා. හුගක් පහන්සි දෙන්නටම. ජොඩුව බොහොම ආදරෙන් පිටත් උනේ සිහින වෙන් කරගත්ත හෝටලයට. ලස්සන කබානා නිවසක් බොහොම අපුරුවට හෝටල් සේවකයන් සරසලා ජීවිතේ එකම එක වතාවක් යන්න ලැබෙන ඒ සුන්දර දිනයට සියල්ල සූදානම් කරලා. ආදරෙන් වෙලිලා කබානා නිවසට පෙමිණි ජොඩුව පුදුම වෙන තරම් සුන්දර දසුණක්. මදු සිහිනගේ බෙල්ලේ එල්ලිලා මම ඔයට ගොඩක් ආදරෙයි පෙටියෝ කියලා කිව්වා. මදු සිහින මවපු මංගල රාත්‍රිය. මදු සිහින වසර කිහිපයක සිට අදුරගෙන ආදරය කරත් පුංචි බයක් හිතට දැනුණා. සිහින මදු ළඟට ඇවිදින් මහන්සිද මෙනිකේ කියලා අහන ගමන් මදු පපුවට තුරුල් කරගත්තා. මදුට කවදාවත් නොදැනුණ තරමේ උණුසුමක් එක්ක මහලොකුව ආරක්ෂාකාරී හැඟීමක් දැනුණා. ඒත් එක්ටම අර තිබුණ බය නැති වෙලා ගියා. මදු හිමිහිට මගේ පෙටියෝ කියලා මිමිනුවා. දෙදෙනාටම නොදැනීම විනාඩි කිපයක් තුරුළු වෙලා හිටියා. සිහින හඩ අවදි කරමින් මදු අපි නාගමු කිව්වා. මදු පපුවට තුරුවෙලම කියලා කිව්වා. මදු පුංචි දරුවෙක් මෙන් තම දෑත මතට ඔසවාගත් සිහින මදුවට රැගෙන කණ්ණාඩියේ ඉදිරියට ගියා. මදු සිනාසෙමින් ඔන්න මහත්තයෝ අද ඉදන් නෝනගේ වැඩත් කරන්න වෙනව කිව්වා. මදු කණ්ණාඩියේ ඉදිරියේ ඇති පුංචි බංකුවෙන් වාඩි වුණා. හිමිහිට කොණ්ඩකටු ගලවන්න පටන් ගත්තා. සිහින ගොඩාක් ආදරෙන් කොණ්ඩකටු ගලවලා කොණ්ඩේ පීරුවා. මදුත් hina වෙන ගමන් සිහින දිහා බලාගෙන හිටියා. පැටියෝ මම ඇදුම් මාරු කරගන්නම් ඔයා ගිහින් නාගෙන එන්න. මම මේවා අස් කරලෙන්නම්. සිහින නාන කාමරයට ගිහින් නාගෙන අතුලේ ඉදම්ම මැණිකේ කියලා කතා කරා. මදු ඒ වෙනකොට දොර ඉස්සරහා හිටගෙන. දොර බාගෙට අරිනකොට මදු පස්සට ගියා. අත දික් කරලා ටවල් එක දුන්නා. සිහින ටවල් එක ඇදගෙන එළියට ආවා. මදු එහෙම සිහින දැක්ක පළමු වතාව. මැණික යන්න. මම අපිට කෑම ඕඩර් කරන්න. මදු බාත්රූම් එකට ගියා. එයා ගිහින් ඇදන් හිටපු එඩුම් එකින් එක ගලවලා ටිකක් රස්නේ වතුරෙන් නාගත්තා. සිහින පුදුම කරන්න හිතාගෙන එයා නිතරම කියනවා මදු සාරියට ගොඩාක් ලස්සනයි කියලා. ඒක නිසාම රෝස පාට සාරියක් ඇඳා. මදු දොර අරිනකොට සිහින දොර ළඟ හිටගෙන. මදුව දැක්ක ගමන් සිහිනට හිතාගන්න බැරි වුණා. ඒ තරම් ලස්සනක්. සිහින මදුව වඩා ගත්තා. මොකද්ද මහත්යෝ මේ කියලා මදු වහනකොට සිහින මගේ මැණික මම ඔයාට ගොඩක් ආදරෙයි. මම ඔයාව මලක් වගේ පරිස්සම් කරනවා කියමින් ඔවුන් දෙදෙනාම එකිනෙකා දෙස බලාගෙන ආදරෙන් තුරුළු වුණා. සිහින මදුගේ නළලට හාදු ඇස්සක් දුන්නා. මදු තවත් සිහිනට ලං වුණා. ඒ උණුසුම ආදරෙන් පිරීලා තිබුණේ. සිහින මදුගේ රෝස පාට තොල් හිමිහිට සිපගත්තා. මදුගේ මුළු ඇඟම හිරි වැටුණා. මදුගේ තොල්වල තිබුණු මිහිරි සුවයට සිහින මත් වුණා. දෙන්නම ඒ සුවයට ආස කරා. ඉතින් රෝස තොල් සිහින ආයෙම සිපගත්තා. ඒ තොල් අතර අතරමං වුණ දෙන්න එකිනෙකාට තුරුළු වෙමින් ඒ මිහිර විඳින්න පටන් ගත්තා. සිහිනගේ ඇඟිලි මදුගේ බෙල්ලේ ඉඳන් පහළට මුළු සිරුර පුරාම දග කරනවා. මදුට දරාගන්න බැරි තරම් අමුතු හැඟීමක හිර වෙලා. මදුට සතුට වැඩිකමට කෙදිරි ගැවෙනවා. මදු ඉන්නේ මත් වෙලා. සිහිනගේ ඇඟිලි මදුගේ සිනිදු සාරි පොට ඇතුලේ මදුගේ බඩ අත ගන්න පටන් ගත්තා. මදුවේ දෙනෙන සනීපයට සිහිනට අවනත වුණා. සිහින මදුගේ බෙල්ල කිස් කරනවා. සිහින එයා ඇදන් හිටිය ටී-ෂර්ට් එක ගලවලා මදු එක්ක ඇදෙන් ඉඳගත්තා. මදු ටිකක් ලැජ්ජාවෙන් ආයෙම සිහින මදුගේ තොල් සිපගත්තා. මදුත් හොද සපෝට් එකක් දුන්නා. මදුගේ සාරියේ පොට ගලවපු සිහින මදුගේ පපුවට තුරුල්ුණා. මදු සිහිනව තදින් තුරුළු කරගත්තා. දෙන්නම ගල් ගැහිලා. මදු හිමිහිට සිහිනගේ හිස පිරිමදින්න ගත්තා.
සිහින පියවි සිහියට ආවේ ඒ වෙලාවේ. සිහින මදුව වඩාගෙන ඇදෙන් නැගිටලා රූම් එකේ බැල්කනි එකට ගියා. බැල්කනි එකේ තිබුණ සෝෆා එකේ වාඩි වුණා. මදු සිහිනගේ තුරුලේ ගුලි වෙලා සිහිනගේ ඇඟිලි තුඩු මදුගේ සිරුර පුරා දුවනවා. මදුට වෙන දේ හිතාගන්න බැරුව ගොඩක් ආදරෙන් සිහිනට රහස් කියනවා. සිහින මදු එක්ක වෙන ලෝකෙක සුවේ සොයනවා. වෙලාව ගත වුණා තේරුනේ නැහැ. මදු සීතලයි බබා කියලා කිව්වා. දෙන්නම රූම් එකට යන්න එතනින් නැගිට්ටා. හදේ එළියට අත ලස්සනට පේනවා. මදු සිහිනගේ පිටේ එල්ලුණා. සිහින මදු අරගෙන රූම් එකට ආවා. සිහින මදුත් එක්කම බෙඩ් එක උඩට පැන්නා. මදු "ඒයි මෝඩයා" කියලා සිහිනගේ බෙල්ල හැපුවා. සිහින මදු බෙඩ් එක උඩට දාලා මදුගේ සිනිදු බඩට කිස් එකක් දුන්නා. මදු හිරි වැටුණා. මදුට මින් පෙර කිසි දිනක නොදැනුණ අමුතු ආසාවක් දැනුණා. මදු සිහිනගේ හිස අත ගන්න ගත්තා. දෙන්න ඇද උඩ පෙරළුණා. කකුල් වලින් දෙන්නම පොර බදනවා. සිහින මදුට කිව්වා හීනයක් වගේ පුදුම ලස්සනක් මැනික කියලා. මදුත් සිහිනත් එක්කෙනෙක් වගේ දැනෙන්න ගත්තා. දෙන්නම සතුටේ කෙලවරටම ගිහින් නිසොල්මන් වුණා. මේ ලෝකේ ආදරවන්තයින්ගේ හීන හෝරාවක් ගත වුණා. ඒ මොහොත දෙන්නටම හිතාගත නොහැටිව ටික වෙලාවක් ගල් ගැසී සිටියා. දෙන්නම එකට ගුලි වෙලා පෑ කිහිපයක් මුහුණට මුහුණ බලාගෙන හිටියා. ওই විදියට ආරම්භ වුණ මදුගේ කතාව ඉස්සරහට ගලාගෙන යන විදිය දැනගන්න කැමති නම් දැන්ම මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. කැමති නම් ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න.